Ini pitnya net. Ini peti. Pura gahan deh. කොහෙද? යන්නේ කියලා ගියපු එකේ බං. කාට ගියාට කොහෙද ගියේ? යස්. මං ගහන ගමන් ඉන්නේ. අතකට මිනිස්සු. දන්නවනේ ඉතින් ආයේ. කවුද මචං? කවුද දන්නේ? අනිවාර්යෙන් හොර කැලක් වෙන්න. හොර කෑලි කවුද මේ ගණන් ගන්නේ? සිංහල තීරියක්. ඔවියා ගිල්ල. චේන්ස් එක ගන්නේ මචං ඔය. චේන්ස්. 5000 කීයද 200ද? මේක 5700 ගන්න. 80 නේ. පවර් එක තියෙනවද හොඳට? ඉන්දර වගේ ආයේ. අත්තු කරලා පෙන්නන්න කොට ඉන්නකො. ෂුවර්ද ස්ටාර්ට් වෙයිද? දුන්න නැත්නම් ඉතින් ආමන් චේන්ස් හදන්නෙත් නැහැ ඉතින් එන්නවනේ. බලමුකෝ ඈ. එදා ගහන්නත් ආනේ කවුද චේන්ස් එකක් හදලා? කපනවා කිය කීතු. හා? නැත්නම් කීයට දෙන්න? රේස් කරන්න පුළුවන් කියලා මම හැමරකට උලන් ඉන්නේ මචං පොඩ්ඩයි එන්නේ. ඕකේ මචං වෙනම කෑල්ලක් ඇති අර පල්ලෙහාට දාන්න. අර ඩෑෂ්බෝඩ් එක ගාව තියෙන එකනේ නේ. ඔව් ඔව්. මට රේස් වෙන්න මචං එන්නේ නැහැ උලන් පාර. එන්ජිම රේස් වෙන්නේ නැද්ද? රේස් වෙනවා. ඔව්. හෝස් එක දාලා මචං ගහන්න යනකොට නෑ කට ළඟින් අර මේ උලන් අරපුවම රේස් වෙනවා. එහෙනම් මචං බ්ලොක් එකක් ඇති බං. හෝස් එකේ බ්ලොක් එකක් ඇති. නැමිලොත් නේද? හෝස් එක කොහේ හරි නැමිලාද බලන්න. මේව ගන්න හැමරේ ගාවින් ගලවලා හුලං අරලා බලන්න එනවද කියලා අර ගාන්නටම. ඒකල කෝල්ලක් ගන්නකො. හරි මචං හරි ඕකේ හරි. ඉන්දර පොඩ්ඩක් දෙනවද මට? දකින්න නවත් වැඩක් නෙ දෙන්නේ. කොහෙ ගෙන හිටියේ සාක්කුවේ? තාක්කුව කියලා ඉතින් යන්නේ ඒකනේ කියන්නේ ඉතින්. බෑනේ කරන්න අප්පා. ඉදි කොටේ ගහන්නත් ඒකත්. ඉතින්
මේකේ මොකද්ද මචං අවුල? ඒකේ ඩයෆ්‍රෑම් බැටරි අවුල්. රේස් වෙන්නේ නැද්ද? රේස් වෙන්නේ නැති වුණොත් අපි හදන්න ඕන මේ කියන්නේ පෙට්‍රල් හරියට එන්නේ නැහැ කාබ්ලේට් එන්නේ. ප්ලග් එක කොහොමද කියලා පේනවනේ. ප්ලග් එක අවුල්ද කියන්නේ? ප්ලග් එක හොඳයි නේ. පෙට්‍රල් හොඳට වැඩ කරලා තියෙනවා මචං. සුදු පාට වෙලා තියෙන එක. ඩයෆ්‍රෑම් එක කියන්නේ මේකද මේ කැලේ ටිකද දාන්න? ඒවනේ. මේ ටික තමයි ගේන්ටි වෙන්නේ. මේ අලුත් ඒවා තියෙනවා නැටලේ. පාරනේ වණ්ඩාලේ. ඇයි එහෙම කරන්නේ? සියලුම දේ දාන්න ඕනේ අවශ්‍ය දේ විතරක් දැම්ම ඇති. වමට ගහනවාද ඒවා මේ විකුණනවා නේ කළා. හොඳ නැහැ නේ එහෙම කරන්න. ඈ? ඉතින් මමට ගෙවුවනම් අයියා අද මෙතන නෑ. අනියම් සම්බන්ධතාව වැඩි වෙනකොට ඉතින් වමට රේමේ ගහන්න වෙනවා. ඉතින් මොනව කරන්න? ආ උඩ ඩයෆ්‍රෑම් එක දාන්න වෙයි මචං. උඩ වෑල් දෙක කොහොම ගලවලා දාපන්. තෝල් දිනවා ගන්න. ඔක්කොම මේ උඩ එක දාන්න වෙනවා. නැති ඉන්නේ. අද නෑ. ඒ අම්මා ෆිල්ටරේ. ඒ වගේ ෆිල්ටර් තිබ්බ කොහොමද පැත්ත කදින්නේ? ඔක ෆිල්ටර් බ්ලොක් වුණා කියන්නේ මේක මචං එකිලෙනවා. ඔකත් ගලවලා දාපන්. ඒක කිල්ල නෑ පුතා. මම ගලවලා බැලුවනේ ඔක්කොම. දැන් ෆිල්ටර් එකක් දාන්න. ඔව්. ලොකු උතයින් ෆිල්ටර් එක කරගෙන හිටු. ලොකු උතයි ෆිල්ටර් එක කරගෙන හිටු. උඹ ලොකු උතනේ. ෆිල්ටර් එක මොකේද? මං අල්ලගන්න උඹරවර. මොකේ ෆිල්ටරේ බ්ලොක් වෙලා තියෙන්නේ. ඒක වැඩ කරන්නේ හරියට. මං අරගෙන තියෙන ෆිල්ටර් මාරු කරන්න රත්නපුරේ යන්න එපා. ෆිල්ටරේ නේ ෆිල්ටරේ දාගෙන ඔයිල් රත්නපුරේ නේ කොහෙද මේ? මොන රාගලේ යන්න ඕන ෆිල්ටරේ මාරු කරන්න. ඔයිල් මාරු. ඔයිල් මාරු කරන්නයි ෆිල්ටරේ ඒ ෆිල්ටරේ දෙකට දාගෙන නේ. ෆිල්ටරේ සුද්ධ කරගෙන යන්නේ. ඔව් ෆිල්ටරේ සුද්ධ කරලා අලුත් එකක් දාන්න යන්නේ මම. සතුට තියෙන අක්කයා ඉන්නවා. ආ පොඩ්ඩ ඉගෙන ගන්න ඕනේ. ෆිල්ටරේ හොඳ නෑ කියනවා. ක්ලච් එකේ කේස් හදන්න. කියනවා. දැන් හදිසියෙ ඉන්නේ මේ කාබුලේටර් වැඩ නැහැ කියලා. ඒ වගේ එකක් හරිනේ. ඒ අම්මා වලේ හැටියට නෙමෙයි පුරුෂේ. ඔබ්‍රේ ප්‍යාර් කරේ කියයි. අයින් වෙන්න පාපා. වැඩක් කරන්න නෑ. මේ පොරගේ වීඩියෝ එකක් දාමුකෝ ටිකටම මැෂින් එකක් හයි කරන්න. නේ නම් මට මාසෙක විතර වීඩියෝ එකක් දාන්න වෙනවා. වෙනම ගන්න වෙනවා එහෙනම් මේ iPhone වෙබ්සයිට් එක. i50 එකක්වත් අඩේ කොල්ල කලි ටිකක් දාන්න කිව්වා දැන් අයියා නෑනේ. ඒක නෑනේ. ඒ කාපඩිත්තර මගේ අයියා පස්සේ ඉන්නේ. මම ඉන්නේ කියලා ඉන්නේ. අපේ රිජිස් කරන්න මයි පුතා. ගන්න මේ පුරේත් පැටලෙනවා. සමහර මං අරගෙන බීම ටිකක් දාන්න එන්න. ඈ වතුර ටිකක්ද? බීම බීම දාන්න එපා. වලතුරු බීම. හ්ම්.
Kena. Good job ya. Ara tone එක ගහපන්. මයිසල ගහපේක. එලා good night.